කියනවා කාන්තාවක්ගේ අලංකාරය ආවරණය කරන්න කියලා. ඒ කෙසේ හෝ ආවරණය කිරීමේ වගකීම ඔවුන් සතු. කෙනෙක් නිවස ඇතුළටම නැත්තම් එයාට තියෙනවා හොඳ වාහනයක් කළු වීදුරු කරලා එයාගේ අලංකාරය බාහිරට පෙන්වන්න එයාට උවමනාවක් නැට ආරක්ෂා වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැතුව වෙන කිසි ක්‍රමයකින් එයා ආරක්ෂා වෙන්න උත්සාහ කරනවා නම් උදාහරණයකට බලන්න එයාගේ නිදහස දීලා එයාට කියනවා ආරක්ෂාව. ඉස්ලාමයේ පැහැදිලිවම කියනවා ඔයාගේ ලස්සන ඔයා පෙන්වන්න ඕනේ තමන්ගේ ස්වාමියාට පමණයි. මම උදාහරණයක් දෙන්න. කොටදෙනියාවේ සේයදීනේ ඝාතනය වුණා. මම මේ ඝාතනය පිළිබඳව දැඩි ලෙස හොයලා බැලුවා. ඒ පාපොච්චාරණයන් පිළිබඳව නැවත නැවත මම කියවලා බැලුවා. කියනකොට ඒ ඝාතකයා කියනවා ඒ සේයදීනි ගේ ඉස්සරහා කොට ඇඳුමක් ඇඳගෙන සෙල්ලම් කරනකොට එයාට යම්කිසි ආසාවක් ඇති වුණා කියලා. ඝාතනයේ මුල. අවුරුදු 5ක 6ක පුංචි දියණියකට කතාව එසේනම් ඔබ විශ්වාස කරනවද තරුණියෙක් කියන එක නිකන් ඉඳී කියලා? ඔයාගේ නංගි මගේ නංගි නැත්තම් ඔයාගේ නංගි ඔයාට තමයි සහෝදරිය. සමාජයේ ඉන්න කෙනෙක් ආව සහෝදරිය කියලා බලන්න.